හරි. මේ සටහන ඇඳලා තියෙන්නේ පයිතගරස් කියන ගණිතඥයා. පයිතගරස් කියන ගණිතඥයා ඉදිරිපත් කරලා තියෙන සංකල්පයක්. මොකද්ද ඉදිරිපත් කරලා තියෙන සංකල්පය? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි කියනවා. එතකොට මේ xy කණ්ඩාංක තලයේ b ලක්ෂය පිහිටලා තියෙනවා o ලක්ෂය කියන මූල ලක්ෂයේ සිට ඒකක 4ක් x රේඛාව ඔස්සේ ඉදිරියේ. එතකොට a කියන ලක්ෂය පිහිටලා තියෙනවා b ලක්ෂයේ සිට y ට සමාන්තරව ඒකක 3ක් ඉහළින්. එවිට OB කියන අගය ඒකක 4ක් වෙනවා. AB කියන අගය ඒකක 3ක් වෙනවා. එතකොට මේ පයිතගරස් කියන ගණිතඥයා කිව්ව සම්බන්ධය අනුව අපි OA කියන අගය මොකක්ද කියලා බලමු. හරිද? එතකොට A අගේ A කියලා අපි ගමු. සිම්පල් A කියලා ගමු. OA දිග සිම්පල් A කියලා ගමු. එතකොට මේක ඒකක 4යි මේක ඒකක 4යි. මෙන්න මේ ත්‍රිකෝණය තමයි ඍජුකෝණී ත්‍රිකෝණය තමයි මම මෙතන ඇඳලා තියෙන්නේ. මේක මූල ලක්ෂය O, මේක B, මේක A. එතකොට මේ පාදයට මේ පාදය සමානයි, මේ පාදයට මේ පාදය සමානයි. මේක ඒකක 3යි. මේ පාදයට මේ පාදය සමානයි, මේ පාදයට මේ පාදය සමානයි. මේ පාදයට මේ පාදය සමානයි, මේ පාදයට මේ පාදය සමානයි. මේවා ඔක්කොම සමචතුරස්‍ර වල නිසා. හරිද? එතකොට මෙයා කියන කතාව අනුව එක කොටසේ වර්ගඵලය දාන දෙක කොටසේ වර්ගඵලය සමාන වෙන්න ඕන තුන කොටසේ වර්ගඵලයට. එක කොටසේ වර්ගඵලය අපි ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 4 ධන දෙක කොටසේ වර්ගඵලය ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 3 සමාන වෙනවා 4 කොටසේ වර්ගඵලය a වැඩි කිරීම a. මේක a නම් මේකත් a, මේක a නම් මේකත් a, මේකත් a. එතකොට 4ක් 4 16යි 3 3 9යි සමානයි a වර්ග. 16යි 9යි 25 සමානයි a වර්ගවලට. එවිට අපි ලියමු a වර්ග සමානයි 25 නම් a වර්ග අපිට ලියන්න පුළුවන් 25 ලියන්න පුළුවන් 5 වර්ගය. දෙපසම වර්ග මූල සලකනවා. වර්ග මූල ඉවත් කිරීම සඳහා a වල වර්ගයේ භාගවෙනි බලය සමාන වෙනවා 5 වර්ගයේ මොකද්ද? 5 වර්ගයේ භාගවෙනි බලයට. 5 වර්ගයේ භාගවෙනි බලයට. එතකොට භාගයට භාගය කැපිලා යනවා, මේ භාගයට මේ දෙක කැපිලා යනවා, දෙකට දෙක කැපිලා යනවා. a සමානයි 5යි. එතකොට මේ a කියන්නේ 5යි. පයිතගරස් කියන ගණිතඥයා කිව්ව සම්බන්ධය අනුව මෙන්න මේ OA පාදයේ දිග ඒකක 5යි. දැන් මම මෙන්න මේක මකනවා. මේක මකලා මම මෙතනින් ඔප්පු කරලා පෙන්නනවා ඔයාට sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1යි කියන ත්‍රිකෝණමිතික සම්බන්ධය. අපි ගණිතයේ ඉගෙන ගන්නකොට අපි දන්නවා තාත්වික සංඛ්‍යා සහ කෝණ සම්බන්ධ කරන මාධ්‍ය තමයි මොකද්ද? ත්‍රිකෝණමිතිය. තාත්වික සංඛ්‍යා සහ කෝණ සම්බන්ධ කරන මාධ්‍ය තමයි ත්‍රිකෝණමිතිය. මම මේක මැකුවා. ඒ කියන්නේ මොකද්ද? 5යි. දැන්
OA කියන රේඛාව x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව සාධන කෝණය θ කියලා ගන්නවා. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණ සම්බන්ධතාවය අනුව අපි දන්නවා ඍජු කෝණයට ඉදිරියෙන් නැති පාදය මොකද්ද? කර්ණය. මොකද්ද මේක? කර්ණ පාදය. හරිද? අපි සලකනු ලබන කෝණයට ඉදිරියෙන් නැති පාදය මොකද්ද? සම්මුඛ පාදය. අපි සලකන ලබන කෝණය සමග බද්ධ වෙච්චි දිගින් අඩු කෙටි පාදය මොකද්ද? බද්ධ පාදය. එවිට අපි මූලික ත්‍රිකෝණමිතික සම්බන්ධතා ටික දන්නවා. මොකද්ද? sin θ කියන එක සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ අගයට. සම්මුඛ පාදය සම්මුඛ පාදයේ දිග බෙදීම කර්ණ පාදයේ දිගට සමාන වෙනවා. cos θ කියන එක සමාන වෙනවා බද්ධ පාදයේ දිග බෙදීම කර්ණ පාදයේ දිගට. බද්ධ පාදයේ දිග බෙදීම කර්ණ පාදයේ දිගට. tan θ කියන ත්‍රිකෝණමිතික අනුපාතය සමාන වෙනවා සම්මුඛ පාදයේ දිග බෙදීම බද්ධ පාදයේ දිගට. සම්මුඛ පාදයේ දිග බෙදීම බද්ධ පාදයේ දිගට සමාන වෙනවා. ඔන්න ඔහොම තමයි මූලික ත්‍රිකෝණමිතික අනුපාත ටික. දැන් මේක ඔහොම නම් ඒ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ මොකද්ද? sin θ සමානයි සම්මුඛ පාදයේ මොකද්ද? සම්මුඛ පාදයේ දිග 3යි. කර්ණ පාදයේ දිග 5යි. cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයේ දිග. බද්ධ පාදයේ කීයද? 4යි. කර්ණ පාදයේ 5යි. දැන් අපිට tan θ කියන අනුපාතය වුණ නෑ මේකට. ඒ නිසා අපිට පුළුවන් දැන් බබ මේක මකනවා. මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතා ටික අපි 11 අවසරේදී ඉගෙන ගන්නවා. දැන් මේක ඉගෙන ගත්තේ නැතත් මම මෙතන පිළිවෙලට පැහැදිලිව වැඩේ කියලා දීලා දිනවා. පොඩි වෙලාවක් අරගෙන පැහැදිලිවම කියලා දීලා දිනවා. මේවා කියලා දෙන්න මහ ලොකු වෙලාවල් ගන්න නැහැ. දැන් අපි ඔප්පු කරන්න යන්නේ මොනවද? sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1යි කියන එක. දැන් අපි මොකද්ද කරන්නේ? මේ 1යි කියන එක දන්නේ නැහැ. හැබැයි මේක දැන් ඔප්පු කරනවා. sin නගේ අපි දන්නවනේ. sin නගේ අපි කලින් ලිව්වා. මොකද්ද? sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. 3 බෙදීම 5යි. ඒකෙන් අපිට ලියන්න පුළුවන් sin θ වල වර්ගය මොකද්ද? 3 බෙදීම 5 වර්ගය. sin cos θ දන්නවා. cos θ කියන්නේ 4 බෙදීම 5යි. බද්ධ පාදයේ දිග බෙදීම කර්ණ පාදයේ දිග. ඒකෙන් අපිට පුළුවන් cos θ වල වර්ගය ලියන්න. ඒ කියන්නේ මොකද්ද? 4 බෙදීම 5 වර්ගය. තව කතාවක් තියෙනවා. මෙන්න මේ sin වර්ග sin θ වල වර්ගය කියන එක අපි ගණිතයේ ලියනවා sin වර්ග θ කියලා. cos θ වල වර්ගය කියන එක අපි ලියනවා cos වර්ග θ කියලා. මේ කොහොම ලිව්වත් එකයි. මේකත් හොඳට මතක තියාගන්න. හරිද? දැන් අපිට පුළුවන් මොකද්ද? sin වර්ග θ ධන cos වර්ග θ
සුළු කරන්න. sin වර්ග තීටා වෙනුවට ලියන්න පුළුවන් අපිට මොකද්ද? 3 බෙදීම 5 වර්ගය. ධන cos වර්ග තීටාට ලියන්න පුළුවන් මොකද්ද? 4 බෙදීම 5 වර්ගය. එතකොට උඩ යට වෙනම වර්ග වෙනවා 3 වර්ගය මෙතන 5 වර්ගය. ධන 4 වර්ගය. හරය සහ ලවය වෙන වෙනම වර්ග වෙනවා. 3 වර්ගය කීයද? 9යි 25යි. ලවය 16යි හරය 25. එතකොට මොකක්ද? මෙතනින් අපිට එනවා sin වර්ග තීටා ධන cos වර්ග තීටා සමානයි කියලා. සුළු කරවම් පොදු හරය 25යි 9 ධන 16. 9 ධන 16 කියන්නේ 25යි 25 බෙදීම 25 කියන්නේ 1යි. එතකොට sin වර්ග තීටා ධන cos වර්ග තීටා සමානයි 25යි කියලා 25 බෙදීම 25යි කියන්නේ 1යි කියන සම්බන්ධතාවය අපි ඔප්පු කරා. මේ විදිහට තමයි අවබෝධයෙන් මේ sin වර්ග තීටා ධන cos වර්ග තීටා කියන සම්බන්ධය උසස් පෙළදී භාවිතා කරන මූලික සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවය මෙහෙම තමයි ඉතා ලේසියෙන් අවබෝධයෙන් අපි මේක මෙහෙම වෙනවා කියලා ඉගෙන ගන්න.